ආයුබෝවන් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට ඉතාම යහපත් කාලයක් උදා වේවා දවසෙත් මම ප්‍රාර්ථනා කරනවා. අද 2026 පෙබරවාරි මාසේ 15 වෙනි ඉරිදා. මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ අහිංසක ඔයාලා ගැන. ඔයාලගේ පවුලේ අය ගැන. ඔයාලගේ වටපිටාවේ, ඔයාලගේ රටේ අය, ඔයාලගේ රටින් බැහැරව පිටරටවල ඉන්න අය ගැන, ඊට පස්සේ සතුන් ගැන, ශාක ගැන. හැබැයි මම මේ කතා කර අහිංසක ඔයාලටත් වැඩිය, ඔයාලගේ වටපිටායටත් වැඩිය ගොඩාක්ම අසරණ වෙච්ච කොටසක් ඉන්නවා. අද එයාලා ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. හැබැයි අපේ ලංකාවේ විතරක් ඉන්නවා ලක්ෂයකට ආසන්න කොටසක්. තාම හිතා ගන්න බෑනේ කවුද කියලානේ. ඔව්. මම ඒ ගැන සාකච්ඡා කරනවා. ඊට ඉස්සෙල්ලා මම ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මොකද මේ වීඩියෝ එක දිග වැඩි කියලා ඔයාලට හිතෙනවා නම්, ඔයාලට ඩේටා නැත්තම්, ඔයාලට සල්ලි නැත්තම් ඒව ගන්න. මොකද මම මේක දන්නවා. පුළුවන් නම් ඔයාලගේ යාළුවන් අතර, ඔයාලගේ හිතවතුන් අතර උපරිම ෂෙයා කරන්න. එයාලා හරි බලලා මේක සමාජගත වුණොත් ඒකින් ලැබෙන වාසිය ඔයාටත් ලැබෙනවා. ඒක හන්දා ඔයා නොබලුවයි කියලා කම අවුලක් නැහැ. ඔයා නොබලට කමක් නැහැ. පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. ෂෙයා කරොත් තමයි මේ වාසිය ලැබෙන්නේ. හරිද? බොහොම ස්තුතියි. මොකද දැන් මම කිව්වනේ අර ඔයාලටත් වැඩිය, මම කතා කරන මටත් වැඩිය, සතුන්ටත් වැඩිය අහිංසක මිනිස්සු කොටසක් ඉන්නවා කියලා. අපේ ලංකාවේ විතර ලක්ෂයකට කිට්ටු ඉන්න කවුද දන්නවද? අහිංසක සිරගතකරුවන්. හිරේ ඉන්න මිනිස්සු. ඔයාලා කියන්නේ අපරාධකරුවන් කියලා කියන්නේ. ඔයාලා කියන්නේ සාහසිකයන් කියන්නේ අන්නේ මිනිස්සු. පුදුමයි නේද? මේ ලෝකෙ කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේ මිනිස්සු අහිංසකයි කියලා. ඇත්තටම අහිංසකයි. මොකද අපි ඒ මිනිස්සු අහිංසක ලෙස බලන්නේ නැති තාක්කල් අපිට මේ මිනිස්සු අහිංසක ලෙස පේන්නේ නැහැ. ඔව්. හේතුව තමයි ඒ මිනිස්සු ඉරේ ඉන්නේ ඒ මිනිස්සුගේ අහිංසකතාවය වැඩි නිසා. හරිද? ඒ මිනිස්සු සංවේදීභාවය, මිනිස්සුන්ගේ සංවේදීභාවය වැඩි නිසා තමයි, ඒ මිනිස්සුන්ගේ අහිංසකභාවය වැඩි නිසා තමයි අද ඒ මිනිස්සු හිරේ ඉන්නේ. ඔයාලා හිතනවා එයාලා අපරාධකාරයන් කියලා. එයාලා ඒ තත්ත්වයටපත් වුණ ජවනිකාවේ පිටිපස්ස නෙමෙයි බලන්නේ, ඔයාලා රිසල්ට් එක විතරයි. ප්‍රතිඵලය විතරයි බලලා ඔයාලා තීරණය කරනවා මෙයාලා අපරාධකාරයන් කියලා. නමුත් එයාලා අපරාධයන්කාරයන් කරේ උන හේතුව ඔයාලා දන්නවනම්, එයාලා අපරාධකාරයන් කියන හේතුව ඔයාලා දන්නවනම්, ඔයාලා මේ මිනිස්සු අපරාධකාරයන් කියලා කියන්නේ නැහැ. එයාලා සාහසිකයන් කියලා නැහැ. එයාලා හරි අහිංසක මිනිස්සු. එයාලා හරි සංවේදී මිනිස්සු. හරිද? ඒක නිසා තමයි එයාලා අපරාධකාරයන්. නමුත් පොඩ්ඩක් හිතන්න, එයාලා අපරාධකාරයන් කරේ මේ සමාජය විසින්ම තමයි. මේ අපි විහිම්ම තමයි, අපි පත් කර දේශපාලකයෝ විහිම්ම තමයි, අපි පත් කරපු නායකයෝ, අපි පත් කරපු ඔය අපි උඩින්ම තියාගෙන මිනිස්සු නිසා තමයි යාලා අදට හිරේ ඉන්නේ. හරිද? මේ වීඩියෝ සම්පූර්ණ බලන්න. එතකොට ඔයාලට තේරෙවි මම කියන එක ඇත්තක්ද බොරුවක්ද නැද්ද කියලා. මොකද මම කියන්නේ සාක්ෂි සාධක අනුව මිසක් මම කට කහනවට, හිතට එන පළියට කමෙන්ට් ගන්න, මේකේ views වැඩි කරගන්න කියන කතාවක් නෙමෙයි. මගේ වාසිය තකා මට මෙතනින් කිසිම වාසියක් එන්නේ නැහැ. අපි බලමු මේ හිරකරුවා කියන්නේ කවුද කියලා. මේ අහිංසක හිරකරුවා කියලා කියන්නේ අපි අතරම හිටපු අපේම නෑදෑයෙක් වෙන්න පුළුවන්. අපේම හිතවතෙක් වෙනවා. අපේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. හරිද? මේ අපිටත් මේ කතා කරන මටත් උපන්දා ඉඳලාම තියෙන යම් අවශ්‍යතාවයන්. මේ යම් අවශ්‍යතාවයන් සපුරා ගන්න අපි නොයේකුත් දේවල් කරනවා. අපි සල්ලි මුදල් හොයන මුලින්ම කරේ අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ මුදල් හොයනවා. ඊට පස්සේ යම් තනතුරු ලාභ අපි උපයවන්න try කරනවා. මේ හැම දෙයකින්ම අපි උත්සාහ ගන්නේ අපේ අවශ්‍යතාවයන් සපුරා ගන්න. අපේ අවශ්‍යතාවයන් අපිට සපුරා ගන්න ක්‍රමයක් නැති වුනහම මුදල් ගෙවලා හරි අපි අවශ්‍යතාවයන් සපුරා ගන්න අපි උත්සාහ කරනවා. ඒ උත්සාහ ගන්න බැරි වුණාම මොකද කරන්නේ? අපි හොරෙන් ගන්නවා. නැත්තම් අයථා ලෙස ගන්න හදනවා. ඒ ගන්න ගියාම සමාජය දෙසා අපි අවට තියෙන සමාජය අපි දිහා බලන්නේ හොරෙක් ගන්නට. අපේ අයබර සාහසිකයෙක් ගන්නට. අපි වංචාකාරයෙක් ගන්නට. එහෙමනේ. ඔව්. ඊට පස්සේ අපි හම්මඩු ගහනවා අපි අපරාධකාරයෙක් කියලා. කොහොමද ඊට පස්සේ නීතියට ගොඩල්ගෙන යනවා.
ඔයාලා දන්නව ඇති, ඔයාලා අහලා ඇති බඩකින්න වැඩි කමට කන්න නැතුව පොල් ගෙඩිය, කොස් ගෙඩිය, අඹ ගෙඩිය කඩාගෙන ගියාම හිරේ දාපු අවස්ථාවල් අනන්තවත් තියෙනුනේ. පුංචි දරුවා බඩකින්නේ අඬනකොට පුංචි දරුවෝ තමන්ගේ දරුවෝ තමන්ගේ හදාවල අඹු දරුවෝ බඩකින්නේ අඬනකොට කිරිපිටි ටික ගන්න විදියක් නැතකොට හාල් ඇටේ ගන්න විදියක් නැතකොට ඒ මිනිස්සයා ඉල්ලනවා ගිහිල්ලා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනවා පොලියට ණයට දෙන්නේ නැතිකොට මොකක්ද දන්නේ කරන්නේ පුංචි හොරකමක් කරනවා. කවදාමකත් හොරකම් නොකරපු මිනිස්සයා පුංචි හොරකමක් කරනවා. අන්තිමට ඒක අහු වුණාම ඒ මිනිස්සු හිරේ දානවා. ඊට පස්සේ අසරණ වෙන්නේ කවුද? අර මුළු දරු පවුලම අසරණ වෙනවා. ඒ කට්ටිය පාරට හිඟන්න වෙනවා. ඒ තත්ත්වයටපත් කරේ කවුද? ඒකත් තත්ත්වෙට ඔයත් වැටෙන්න බැරිද යම් කිසි කාලයක? පුළුවන් නේ. මමත් වැටෙන්න පුළුවන් ඒ කාලෙක. නේ? ඔව්. ඒ කරන්නේ සමාජය විහිං. එතකොට මේ හොරා මේ අපි හොරයි කියලා හම්බඩු ගන්න පුද්ගලයා. එතකොට අපි මේ අපරාධකාරය කියලා හම්බඩු ගන්න පුද්ගලයා, සාහසිකය කියලා හම්බඩු ගන්න පුද්ගලයා සමාජයෙන් නෙමෙයිද කරේ? තමන්ගේ රටේ පාලකයෝ නෙමෙයිද කරේ? ඒ පාලන තන්ත්‍රය නියෝජනය කරන නියෝජිතයෝ නෙමෙයිද ඒ දේ කරේ යා? ඔව්. සමාජ විහිම්ම තමයි ඒ රාය අපරාධ කරේ. ඒ මිනිස්සේ ඒ තත්ත්වයටපත් උනේ කොච්චර අහිංසක මිනිහෙක්දනේ? කොච්චර අසරණ තත්ත්වයටපත් වුණාද? දරුවෝ අඬනකොට කන්න දෙන්නේ නැතිකොට, කොයිතරම් මිනිස්සුන්ගෙන් ඉල්ලනකොට අතපානකොට මිනිස්සුන් දෙන්නේ නැත්තම්. ඒ මනුස්ස කොච්චර අසරණ වෙලා අන්තිම අසරණයට හිරේ වැටුණාට පස්සේ දහ දුක් ඉඳලා ඒක ඒ හිරේ වැටුණත් පස්සේ මේ මනුස්සයා කල්පනා කරනවා ගෙදර අය ගැන. ගෙදර අය කෑවද බිව්වද කියලා. අඩුම ගානේ කෝල්ලයක්වත් දෙන්න විදියක් නැහැ. අඩුම ගානේ කටින්වත් අහන්න විදියක් නැහැ. මොකද ඒක මනුස්ස හිර කරලා තියෙන්නේ. අර අහිංසක අන්තිම අසරණ තත්ත්වයට පත්වෙච්ච මිනිස්සයා හොරකමක් කරාමත් ඒ හොරකම කරාම ගිහලා යා මිනිස්සා කූඩුවේ දැම්මනම් ඒ තරම් අසරණ කරාම ඔයාලා අපි තරම් අසරණ නැද්ද? සත්තුත් ඊට වැඩිය අසරණ. සත්තුත් ඉන්න ඊට වැඩිය හොඳට. ඒ සතා නිදැල්ලේ කාලා බීලා කොහේ හරි වැටිතරක උදියගෙන ඉන්නවා. නේ? ඒ සත්තුන්ටත් වැඩිය අසරණ වෙච්ච මිනිස්සු තමයි හරි ඉන්නේ. නේ? ඒක කරන්නේ මේ සමාජය විසින්. ඒක කරන්නේ ඔයාලගේ පාලකයෝ. ඔයාලගේ පාලන තන්ත්‍රය නියෝජනය කරන නියෝජිතයෝ. එහෙම කරන්නේ රාජ්‍ය නිලධාරීන් කියන අය. ඔයාලා බලන්න සමහර රටවල් තියෙනවා. සමහර රටවල් වල හිරගෙවල් වල ඉන්න සමහර රටවල් තියෙනවා හිරගෙවල් වල ඉන්න ඉතාම අතලොස්සයි ඉන්නේ. ඇයි ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න මුදල් හරි දෙනවා. නැත්තම් ඒ රටවල නිකන් හරි දෙනවා. ඒ අවශ්‍යතාවයන්. ඒ අවශ්‍යතාවයන් ලබා ගන්න පහසුකම් සලසලා තියෙනවා. නමුත් අපේ රටේ කිසි පහසුකමක් අපේ රටේ පහසුකම් නැහැ. ඒ වගේම තමයි අපේ රටේ ඒ පහසුකම් සල්ලි වලට තියෙනවා නම් සල්ලි වලට හරි ගන්න මිනිසුන්ට පහසු මුදල් නැහැ. සමහර ගොඩක් අහිංසකයි. අසරණයි. කන්න නැහැ. සල්ලි නැහැ. ඉන්න තැනක් නැහැ. ඉන්න හිටින්න තැනක් නැහැ. බුදිය ගන්න තැනක් නැහැ. අපරාධකාරයෝ වෙන්නේ නැද්ද? අද ඔය ලක්ෂයකට ආසන්න ගාණක් ඉන්නේ එක්කෙනා ඔයාලා අහලා බලන්න එක්කෙනා ඇයි ආවේ හිරේට ආවේ කියලා. ඔයාලා නිකමට හරි කායින් හරි අහලා බලන්න හිරේ ඉන්න අහඹු ලෙස පුද්ගලෙක් හරි අරගෙන හරි බහන්න ඇයි ඔයා හිරේට ආවේ කියලා. එයාගේ මුල හොයලා බලන්න. මොකද ඇයි එයා හිරේට ඉන්නේ හේතුව පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට ඔයාලට තේරෙවි යා මොකද කරන්නේ. එයා කොච්චර අසරණ වෙච්ච මිනිස්සෙක්ද කියලා. අපේ රටේ මිනිස්සු ඒ තත්ත්වයට පත්වීමෙන් ඒ තරම් අසරණ වී තත්ත්වයට පත්වීමෙන් මුදවා ගන්න තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි අපේ රටේ ඉන්නේ සිරකරුවා කියන අපරාධකරුවන් කියලා සංහංවඩ ගහපු ඒ මිනිස්සු සියලුම දෙනා නිදහස් කරන්න ඕන. අනිවාර්යයෙන්ම නිදහස් කළ යුතුමයි. එහෙම නැත්තම් කරන්නේ මහා අපරාධයක්. මේ අපරාධි තරම කොච්චරද කියලා කියනවනම් අපි මේ සිරගත කරන සහාසිකයා සිරගතකරුවා අපරාධකරුවාගේ මුල හොයන්න. මේ අපරාධකරුවා මෙතනට ආවේ කොහොමද කියලා හොයන්න. මොකද්ද මේ මිනිස්සු කරේ කියලා හොයන්න. එතකොට මේ මිනිස්සුකින් යැපිච්ච ගාන හොයන්න. ඒ යැපුණ අයට අද විල තියෙන දේ හොයන්න.
අන්නේ එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේ අපරාධය කොච්චර ගැඹුරුද කියලා. එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි මේ අපේ රටේ ඉන්න අපේ රටේ ලක්ෂයකට ආසන්න ඉන්න සිරකරුවන් සියලුම දෙනා නිදහස් කළ යුතුමයි. මේ සාපෙන් මිදෙන්න තියෙන එකම දේ තමයි මේ සිරකරුවෝ සියලු දෙනාම නිදහස් කරන්න ඕනමයි. නිදහස් කරලා මේ සිරකරුවන් කියන පුද්ගල සියලුම දෙනා දැන් එළියට දැම්මොතින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. කරන්න තියෙන එකම දේ දැනට ඔයාලා කරන පුනරුත්ථාපනය නෙමෙයි. ඒක විශේෂ පුනරුත්ථාපනයක් තියෙනවා. මොකද මේ සමාජයේ එයාලට අම්මෙක් තාත්තෙක් වෙන්න ඕන. එයාලට සහෝදර සහෝදරියෙක් වෙන්න ඕන. අන්නේ ඒ තරමට ඊටාම ලෙන්ගතු තමන්ගේ තුරුල්ලේ තියාගෙන හදාගෙන දරුවෙක් හා සමානව එයාලා පුනරුත්ථාපනය කරන්න ඕන. ඒ පුනරුත්ථාපනය කරලා රටේ යහපත් පැවැත්ම වෙනුවෙන් රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් එයාලා රාජ්‍ය සේවයේ නීති අනුකූලව බඳව ගන්න ඕන. තේරුණාද? එතකොට තමයි මේ පුරවැසියා මේ අපරාධකරුවන් කියලා හම්මඩු ගහපු මේ සහාසිකයන් කියලා හම්මඩු ගහපු මේ ඊටාම වැදගත් පුරවැසියා වැදගත් විදියට සමාජගත කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි රජයේ යහපත් වැඩවලට පුරවැසියාගේ යහපත් වැඩවලට අනිවාර්යයෙන්ම නීති අනුකූලව බඳවා ගන්න ඕනමයි. ඒ වගේම තමයි ඊට පස්සේ ඒ වගේ දෙයකින් පස්සේ ඒ වගේ නිදහස් කිරීමකින් පස්සේ අපේ රටේ සිරගතකරුවන් නැත්තටම නැති වෙන්න ඕනමයි. ඒ වගේම අපි අතර ඉන්නවා උපරිම ආශාවෙන් තණ්හාවෙන් පිරෙන කොටසක්. මේ පිරිසට සමාජය විහිං ඒ රටේ පාලකයා විහිං ඒ රටේ නියෝජිතයෝ විහිං ඒ රටේ සමාජය විහිං ඒ පුද්ගලයන්ට කොතෙක් කරත් මදිකමක් තියෙනවා. අන්තිමට ඒ මිනිස්සු උපරිමව ගිහිල්ලා ඒ මිනිස්සුට ඒත් මදි නිසා ඒ මිනිස්සු වැරදි කරනවා කියන්නේ කරන්න පුළුවන් උපරිම දේ කරනවා. මොකද මේ මිනිස්සුගේ තණ්හාව වැඩිකමට ආශාව වැඩිකමට අන්න ඒ જાතිය මිනිස්සු උපරිම උත්සාහ ගන්නවා සිරගෙවල් වල අජියාලගේ ජීවිත කාලය ගෙවන්න. අන්න ඒ මිනිසුන්ට පවා සිරගෙවල් කියන එක කරන්න හොඳ නැහැ. මොකද කෙනෙක්ගේ ජීවිතයක් සිර කරන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. කෙනෙකුගේ ජීවිතයකට හානියක් කරන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. ඒක ස්වභාව ධර්මයේ විසින් ඒ මනුස්සයට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ස්වභාව ධර්මයට නිරාවරණය කරලා ඒ මනුස්සයා රඳවා තබන්න ඕනමයි. අවුවෙන් වැස්සෙන් පින්නේ ඒ මනුස්සයට දඬුවම් දෙන ක්‍රමයට එක්තැන් කරලා තියීමෙන් තමයි මේ මනුස්සයට ඒ ස්වභාව ධර්මයේ විසින් අපි දෙනවටත් වැඩිය ගැඹුරු විදියට ඒ මනුස්සයට දඬුවම් ලබා දෙනවා. කතා කරන මම අහන් ඔයත් ඒ දඬුවම දැක්කොතින් දඬුවම දකින්න විතරයි ඕනේ. ජීවිතේට අපි වැරද්දක් කරන්න හිතන්නේවත් නැහැ. අන්න ඒ වගේ තමයි ස්වභාව ධර්මයේ විසින් දෙන දඬුවම ඔයාටවත් මටවත් හිතා ගන්න බෑ. ඒ තරම්ම ගැඹුරුයි. තේරුණාද? ස්වභාව ධර්මය. අපි දෙන දඬුවම් ඊටාම පුංචි. සමහර මිනිස්සු දැනුවත්ව වැරදි කළා නොදැනුවත් හා සමාන කියන්න පුළුවන්. සමහර මිනිස්සුන් අතින් දැන් නොදැනුවත්ව වැරදි වෙලා ඒක දැනුවත්ව මගේ අතින් වැරද්දක් වුණා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ඒ පුද්ගලයා තමයි දන්නේ මේක කරේ වැරද්ද මම දැනුවත්ද නොදැනුවත්ද කරේ කියලා. නමුත් ඕනෑම පුද්ගලයෙක් තමන් දැනුවත් හරි නොදැනුවත් හරි වැරද්දක් කරාම ඒ වැරද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද හේතුව යම්කිසි පුද්ගලයෙක් කේන්ති ගියාම වැරද්දක් කරන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ බේරුමට වැරද්දක් කරන්න පුළුවන්. නේ? යම්කිසි පුද්ගලයෙක් තව කෙනෙකුට රිදවන්න වැරද්දක් කරන්න පුළුවන්. නේ? මිනිස්සෙක් වැරද්දක් කරාට පස්සේ තමයි මේ මිනිසෙට තේරෙන්නේ මම කරේ වැරද්දක්.
මම කරේ මේ වැරද්දේ බරපතලකම් තේරෙන්නේ මේ මිනිස්සයා ඒ වැරද්ද කරාට පස්සේ. ඒක නිසා ඒ මිනිස්සයාට දැනුම් තේරුණාට පස්සේ තමයි මිනිස්සු තේරුම් ගන්නේ මම මේ වැරද්ද කරේ ඇයි. මේ කරන එක හරි නෑනේ නේ. මේ මං කරේ ලොකු වැරද්දක් නේ කියලා තේරෙන්නේ ඒ වැරද්ද කරාට පස්සේ. කතා කරන මගේ ඇතුණුත් අහන් ඉන්න ඔයාලගේ ඇතුණුත් යම් වැරදි වෙන්න පුළුවන්. නොදැනුවත් හරි දැනුවත් හරි වැරදි වෙන්න පුළුවන්. සමහර විට අපි ඌමනාවෙන් වැරදි කරනවා. සමහරට අපි නොදැනුවත් වැරදි වෙනවා. නේ? සමහර විට අපේ අතින් ඊටාම අපේ සමාජයේ දකින්න ඊටාම බරපතල වැරදි වෙන්න පුළුවන්. බරපතල වැරදි. හරිද? ඒ බරපතල වැරද්ද දැනුවත් හරි නොදැනුවත් හරි වෙනවයි කියලා දන්නේ වැරද්ද කරන මම හරි ඔයා හරි. හරිද? නමුත් ඒක පිළිගන්නේ ඒක අපේ සමාජය විසින් පිළිගන්නේ බොහෝ අපරාධකාරයෙක් විසින්නේ. නෑ. එහෙම කරන්න හොඳ නෑ. මොකද ඒක සාධාරණයක් නෑ. ඒක කිසිම සාධාරණයක් නෑ. එහෙනම් අපි දැනගන්න ඕන ඕනෑම කෙනෙක් මොනම විදියකින් හරි මොනම જાතිය හරි වැරද්දක් කරාම දැනුවත් හරි නොදැනුවත් හරි මොන જાතියෙන් හරි වැරද්දක් කරාම ඒ වැරද්දට 100% නිවැරදි කරන අවස්ථාවක් ලබා දෙන්න. ඒ වැරද්ද වෙනුවෙන් 100%ක්ම නිවැරදි කරන අවස්ථාවක් ලබා දී යුතුමයි. ඒ කොහොමද? ඔව්. යම් කිසි කෙනෙක් වැරද්දක් කරාම ඒ මිනිස්සයා වැරද්දක් කරේ කියලා තේරෙන්නේ පස්සට. ඒ මිනිස්සයා තේරුම් ගන්න ඕන මගේ මේ වැරද්දෙත් මගේ මේ වැරද්දට අනුකූලව මගේ මේ වැරද්දට හා සමපාතීව 100%ක් මේ මිනිස්සුන්ට සාධාරණ වෙන්න ඕනේ කියලා. අන්නේ සාධාරණී කරාම ඒ සාධාරණීකරණ අවස්ථාවක් ලබා දී යුතුමයි. සාධාරණයක් කරන්න බැරි නම් තමයි මේ මිනිස්සුන්ට ඒ හා සමානව දඬුවමක් ලබා දෙන්න ඕනේ. මොකද ඕනම කෙනෙකුට වැරද්දක් කරාම ඒ වැරද්දට අනුව සාධාරණ කරන්න හැකියාවක් තියෙනවා. බැරි ඒවාක් තියෙනවා. හොඳේ. ඒ බැරි ඒවට වෙන විදියකින් ඒවට සාධාරණ කරන්න හැකියාවක් තියෙනවා. තව කෙනෙකුගේ ජීවිතේට හානි කරලා ඒ කියන්නේ මිනී මරලා හරි වැරද්දක් කරවොත් ඒකටත් 100% සාධාරණ වෙන ක්‍රමයක් තියෙනවා. නැතුව ඒ මිනිස්සයා මිනිහෙක් මරුවයි කියලා ඒ මිනිස්සයා සදාකාලික මිනිස්සුන්ට මේ මරණීය දඬුවම දීමින් අරක 100%ක් සාධාරණ වෙනවද? නෑ. කෙනෙක්ව මිනිහෙක් මරුවයි කියලා ඒ මිනිස්සුන්ට 100%ක් ඒ මිනිස්සයාට කෙනෙක්ව මිනිහෙක් මරුවයි කියලා ඒ මිනිස්සයා ඒක පිළිගත්තයි කියලා හරි තව කෙනෙක් සාක්ෂි දුන්නා කියලා හරි ඒ මිනිස්සයා ගිහිල්ලා දානවා මේ එල්ලුම් ගස් යවනවා. ඒ මිනිස්සයාගේ ජීවිතය හානි කරලා දානවා. ඒකෙන් 100%ක් සාධාරණ වෙනවද? නෑ. ඒ මිනිස්සයා මේ මිනිහා මරුවයි කියලා එල්ලුම් ගස් යවන්න ඕනේ නෑ. එහෙම නැතිව ඒ අගතිය වෙච්ච ඒ පාඩුව වෙච්ච ඒ මිනිස්සයා මැරුණ පැත්තේ මිනිසුන්ට සාධාරණ හිතු කරනකම තියෙනවා. 100%ක් සාධාරණ හිතු කරනකමක් තියෙනවා. අන්නේ ක්‍රමයට ඒ මිනිස්සයා ඒ ක්‍රමයටපත් කරන්න ඕන. හරිද? ඒ වගේ තමයි ඕනම රටේ මිනිහෙකුට රටේ ඕනම පුද්ගලයෙකුට ඕනම වැරද්දක් කරාම නැවත ඒ මිනිස්සයාට ඒ කරපු වැරද්දට අනුව 100%ක් සාධාරණයක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. එහෙන් බැරි වුණොත් තමයි මිනිස්සුන්ට දඬුවම ලබා දෙන්න ඕනේ. ඒක තමයි ඒ ක්‍රමය. අන්න ඒ වගේ ක්‍රමයක තියෙන්නත් ඕන. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි යම් කිසි රටක නායකයෙක් පාලකයෙක් ඒ වගේම ආගමික නායකයෙක් මේ පත් කරගන්නේ බහුතරයක් විසින් තමයි එයාලගේ හිතසුව පිණිස. නේ? මේ බහුතරයක් විසින් පත් කරගෙන පුද්ගලයාට හානියක් කරන්න සමහර කෙනෙක් උත්සාහ ගන්නවා නම් උපදෙස් දීමක් කරනවා නම් ඒ වගේ සැලසුමක් කිරීමක් කරනවා නම් ඒව තමයි මේ පුද්ගලයාට කරන හානියක් නෙමෙයි සලකන්න ඕනේ. ඒක අර රටේ බහුතරයක් පිරිසකට කරන හානියක් වශයෙන් සලකලා අන්නේ ඒ වගේ විස බීජ අනිවාර්යයෙන් ඉවත් කළ යුතුමයි. අන්නේ ඒ වගේ අයට සාක්ෂි සාධක ඇතිව එහෙම පුද්ගලයෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම මරණීය දඬුවම වගේ ඉතා බරපතල දඬුවම් ලබා දී යුතුමයි. ඒක නිසා තමයි මම මීට පෙර වීඩියෝ එකකින් සඳහන් කරේ මරණීය දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම ගිය වීඩියෝ එකකින් මම සඳහන් කරේ. අනිවාර්යයෙන්ම රටක් වුණාම මරණීය දඬුවම තියෙන්නම ඕන. රටක් වුණාම තියෙන්නම ඕන.
අපේ රටේ ඉන්න පාලකයන්ගේ වැරදි වලින් අපේ රටේ සමාජයේ වෙච්ච වැරදි වලින් සිරගත වෙලා ඉන්න මිනිස්සු අහිංසක මිනිස්සු ලක්ෂයකට ආසන්න මිනිස්සු තෝගය නිදහස් කරලා රටේ යහපත වෙනුවෙන් යොදා ගන්න සුදුසුයි කියලා හිතනවා නම් ඔයාලට දැන් මම කියවනේ අහිංසක මිනිස්සු කියලා. ඒ අහිංසක මිනිස්සුන්ගේ නැවත මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න සුදුසුයි කියලා ඔයාලට හිතෙනවා නම් අනිවාර්යෙන් ඒ වගේ තැනකට අපි මේ රට අරගෙන යමු. මේ නීති පද්ධතිය අපි අනිවාර්යෙන් මේ සුදුසුයි කියලා මේක සමාජගත කරමු. මේ සමාජගත කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඔයාලට කරන්න පුළුවන් මේ පුළුවන් තරම් ෂෙයා කරන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම මේ වගේ නීති පද්ධතියක් ඉල්ලන්න. මේ වගේ දෙයක් සමාජගත කිරීමෙන් තමයි අපිට මේ දේ ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙවැනි ක්‍රමවේදයක් ඕනේ කියලා ඔයාලට හිතෙනවා නම් උපරිම ඔයාලා පුළුවන් තරම් උපරිම ෂෙයා කරන්න. ඒ ෂෙයා කිරීමෙන් පමණයි මේ වගේ දෙයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් නැවත වීඩියෝ එකකින් ඔයාලට හම් වෙනකොට සියලු දෙනාට මේ තාම යහපත් දවසක් වෙනකන් නැවත ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.